අර කට්ට වකුගඩු රෝගීන් මේ ඩයලිසිස් කරන රෝගීන්ගේ කට්ටේ හිගයක් තියෙනවා. ඒ නිසා විශාල මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් නැති නිසා ඩයලිසිස් නොකර ගෙවල් වලට යන මේ රෝගීන් ප්‍රමාණයකුත් අද වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මේ කටයුත්ත වගේම අපි මේ වකුගඩු රෝගයෙන් විශාල පීඩාවට පත් වෙච්ච දිස්ත්‍රික්කයක් නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් මැදවච්චි ආසනය ගත්තාම විශාල වාර්තා වීම ප්‍රමාණයක් සිද්ධ වුණා. මේකට බොහෝ දේවල් පරීක්ෂණ කරලා ඒ සඳහා ක්‍රියාමාර්ග අරගෙන වතුර ෆිල්ටර් හරි කරලා ගොඩක් දේවල් කරලා අපි මේක යම් කිසි ප්‍රගතියකට ආවා. හැබැයි දැන් අද අයපහු බරපතල ප්‍රශ්නයකට අවිල්ලා තියෙනවා. මේ ඩයලිසිස් කරන්න ගියපම එක රෝගියෙකුට එක වාරයකට රජයට රුපියල් 8,000ක විතර වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒතකොට හැබැයි එතෙන්ට එනකොට ඒ රෝගියාගේ ජීවිත තත්ත්වය වගේම පවුලේ සම්පූර්ණ අනාගතයම ඉවරයි. පවුලේ ආර්ථික මට්ටමම විනාශ වෙනවා. තමන්ගේ කුඹුරු උගස් කරලා තියෙනවා විකුණලා කොහොම හරි මෙයාව තව අවුරුද්දක් දෙකක් ජීවත් කරගන්න සියලු උත්සාහයෙන් දැන් මරණ දිහා බලන් ඉන්න බැරි නිසා ඒ තත්ත්වෙට පත් වෙනවා. හැබැයි මේකට විශාල කාර්යභාරයක් ඉෂ්ට වුණා. ජාතික වකුගඩු රෝග නිවාරණ හා පරීක්ෂණ කියන ආයතනය මේ කල් ඇතුව පූර්ව පරීක්ෂණ කරලා වකුගඩු රෝගී විශාල වශයෙන් හඳුනාගෙන කල් වේල ඇතුව ඒකට අවශ්‍ය ප්‍රතිරම්ම යෙදුවා. දවසකට ඒ ආයතනයේ මේ ගිය වසරේ මේ ජනවාරි වෙනකන් ඊට ප්‍රථම ගත්තාම දවසකට 350ක් විතර පරීක්ෂණ සිදු කිරීම කරලා තියෙනවා. හැබැයි මේ ජනවාරි මාසේ ඉඳලා මේ මාස දැන් 10ක් සම්පූර්ණ වෙන්න එනවා. මේ මාස 10 පුරාවට එකදු පරීක්ෂණයක්වත් මේ ආයතනයේ පූර්ව පරීක්ෂණ කරලා නැහැ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නය කෙටි කරන්න. ඒක තමයි. එහෙම පරීක්ෂණ නොකර තිබ්බහම වෙන්නේ ගරු මන්ත්‍රීතුමනි රෝගීන් කල් වේලා ඇතුව හඳුනා ගන්න හම්බෙන්නේ නැහැ. රෝගී තත්ත්වයට පත් වෙලා ඩයලිසිස් කරන නැත්නම් අසාධ්‍ය තත්ත්වයට පත් වුණාම තමයි අපි හඳුනාගන්නේ. එතකොට රජයට විශාල වැරබාරක් දරන්නත් වෙනවා. අනිත් පැත්තෙන් ජීවිත අවදානමක්වත් වෙනවා. මේ කාරණට එනසාර කලින් කරගෙන ආවා වගේ මේ පරීක්ෂණ කටයුතු කිරීමත් අර ඉක්මනින්ම අර කටු ටික මේ රෝගීට ලබා දීමට අවශ්‍ය කරන කටයුතු පියවර ගන්නවාද කියන කාරණා තමයි දැනගන්න උවමනාව තියෙන්නේ. ගරු මන්ත්‍රීතුමනි මම මේට කලිනුත් මේ ගැන සඳහන් කළා. අතරම දැන් මේ වන විට මම රෝහලෙන් රෝහල් ගණනාවකට මම පුද්ගලිකවත් කතා බහ කරලා බැලුවා. පොළොන්නරුව වග්ගොඩ රෝහලේ ඉඳලම මේ තත්ත්වය කළමනාකරණය කරගන්නමින් පවතිනවා. අතරම ගත්තොත් අපි රෝගීන් හරවා යෑමක් වාර්තා වෙන්නේ නැහැ. සමහර තැනක මේ ප්‍රාදේශීය මිලදී ගැනීම ක්‍රියාවලියට ගතවන කාලය නිසා සමහර තැනක රෝගියෙකුට එළියෙන් මිලදී ගැනීමට කියලා තිබෙනවා. නමුත් දැන් අද වෙනකොට පුද්ගලික සමාගම් දෙකක් විසින් මේ රටට ගෙන්නන ඒ අය මේක ගෙනහල්ලා දැන් මාකට් එකට දාලා තිනවා. අපි අනුව ප්‍රාදේශීය මිලදී ගැනීම වේගවත් කරලා තිබෙන්නේ. මම ඊයේ බදුල්ල මහ රෝහලෙත් මේ ගැන කතා කරා. ශික්ෂණ රෝහලෙත් දවසකට සාමාන්‍ය 35ක් විතර රෝගීන් ඩයලිසිස් කරනවා. ඒක දැන් කළමනාකරණය කරගෙන යන්න පුළුවන්. අතන මේ ප්‍රශ්නයට අර අපි වෛද්‍ය සැපයුම් මේකකේ හරහා රෝහලට කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න මේ ක්‍රිස්ටියානි නීඩ් එක ලබා දීම තව දවස් කිහිපයක් යනකොට අනිවාර්යයෙන්ම ඒ කටයුතු සිද්ධ වෙනවා. දැනට මේ තාවකාලික පිළිමයක් හැරෙට මේ දේ කරගෙන යන්නේ. පරීක්ෂණ සම්බන්ධයෙන් ඔබතුමා කියපු දේ ගැන මම අවධානය යොමු කරන්න. බොහොම ස්තුතියි.